අයිබෝවන් දුව පුතේ වෙනදා විදිහටම අද දවසේදීත් ඔබ සම්බන්ධ වෙලා සිටින්නේ සම්පත් බස්නායක YouTube channel එක සමග තුන්වෙනි ශ්‍රේණියේ ආදරණීය දුවලා පුතාලා වෙනුවෙන් අපි ගෙනෙනු ලබන වැඩපොතේ 22 වන සතියත් සමගයි අපි දැන් සූදානම් වෙන්නේ එක් වෙන්නට. ඔව් දුවේ පුතේ එහෙමනම් ගිහිලා බලමු වැඩපොතේ 22 වන සතියේ පළවෙනි වැඩේට. ගණිතය පාඩම බලමු ගණිතය විෂය ඇතුලේ අපි අද දවසේදී කතා කරන පාඩම පරිමාව හා ධාරිතාව. පරිමාව හා ධාරිතාව කියන පාඩම තමයි ආදරණීය දුවේ පුතේ අපි දැන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. විෂය නිර්දේශය හා පෙළ පොතට අනුවම සැකසුණු පාඩම් මාලාවක් තමයි අපි ඔබට මේ ගෙන එන්නේ. එhmenan බලමු දරුවනේ පරිමාව හා ධාරිතාවය ඇතුලේ අපිට හම්බ වෙන පළවෙනි පාඩම කොයි විදිහද කියලා. සම්මත ඒකකය. ඔව් පරිමාව හා ධාරිතාවය කියන පාඩමේදී අපි ඉගෙන ගන්නා පළවෙනිම කරුණ වන්නේ සම්මත ඒකකය ලීටරය කියලා. සම්මත ඒකකය ලීටරය. සම්මත සංකේතය ඔව් දරුවනේ ලීටරය දක්වන සම්මත සංකේතය L. ලීටරය දක්වන සම්මත සංකේතය L. පහත දැක්වෙන භාජන පිරවීමට ඒ භාජනයෙන් ජලය දැමිය යුතු වාර ගණන සොයන්න. මෙන්න දරුවනේ භාජන අපිට දීලා තියෙනවා A B C D E කියලා භාජන පහක්. මේ භාජන පහ පුරවන්න මෙන්න වගුවක් එනවා අපිට භාජනය B භාජනය B භාජනය පුරවන්න ඒ භාජනයෙන් දැමිය යුතු ජලය දැමිය යුතු වාර ගණන තමයි අපෙන් අහන්නේ. බලන්න B ලීටර 3යි. B භාජනයේ ධාරිතාවය ලීටර 3යි. අපෙන් ප්‍රශ්නය අහන්නේ ලීටර් එකක් තියෙන Aගෙන් කී වතාවක් B පුරවන්න ජලය දැමිය යුතුද කියලා. ඔව් පැහැදිලිව තිරේ පේනවා ඔබට උදාහරණයේදී වාර 3ක් දාන්න ඕනේ. ඒ කියන්නේ ලීටර 3ක් ළඟ ලීටර 1 ඒවත් 3ක් තියෙනවා. බලමු C භාජනයට ගිහිල්ලා. ඔව් දරුවනේ C භාජනයේ ධාරිතාවය ලීටර 10යි. දැන් අපෙන් ප්‍රශ්නේ අහන්නේ ඒගෙන් කී වතාවක් C පිරවීමට ජලය දැමිය යුතුද කියලා. කී වාරයක් දැමිය යුතුද කියලා. ඔව් ලීටර 10ක් ළඟ ලීටර 1වත් 10ක් තියෙන නිසා දරුවනේ වාර 10ක් අපිට C පුරවන්න ඒගෙන් දාන්න වෙනවා. බලමු D භාජනයට ගිහිල්ලා. ඔව් D භාජනයේ ධාරිතාවය ලීටර 8යි. දැන් අපෙන් ප්‍රශ්නය අහන්නේ ඒගෙන් කී වාරයක් ජලය දැමිය යුතුද කියලා. ඔව් දරුවෝ හැමෝම දන්නවා හොඳටම ලීටර 8ක් ළඟ ලීටර 1වා තියෙන්නේ 8යි. ඒ කියන්නේ D පුරවන්න දරුවනේ ඒගෙන් 8 වාරයක් දාන්නට ඕන. ඊළඟට අපි යනවා E භාජනයට. බලන්න දරුවනේ ඊගේ ධාරිතාවය ලීටර 6යි. ප්‍රශ්නය අපෙන් ඇහුවේ E පුරවන්න ඒගෙන් කී වතාවක් දැමිය යුතුද කියලා. ඔව් ලීටර 6ක් ළඟ ලීටර 1වා 6ක් තියෙනවා. ඒ කියන්නේ ඒගෙන් 6 වතාවක් ජලය දැමුවාම තමයි ඊව පිරෙන්නේ. ඊව පිරෙන්නේ. බලමු අපි දෙවෙනි අභ්‍යාසයට ගිහින්. වගුව සම්පූර්ණ කරන්න. මෙන්න අපිට දෙනවා භාජන ටිකක් A B C D සහ E කියලා. බලමු වගුව භාජනය අල්ලන ජල ප්‍රමාණය. ඔව් බලමු භාජනයේ ඒ භාජනයට ගිහිල්ලා ඒ භාජනය ලීටර 5යි. ඒ භාජනය ලීටර 5යි. දැන් අපෙන් අහනවා සම්මත සංකේතය යොදලා ලීටර 5 ලියන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ තිරේ දිස් වෙනවා දරුවනේ උදාහරණය ලීටර් 5 දක්වන්නේ 5යි L කියලා. L සිම්පල් අකුරක් වෙන්න ඕනේ. L සිම්පල් විය යුතුමයි. සමත සංකේත දක්වන සියලු අකුරු ඉංග්‍රීසි අකුරු සිම්පල් අකුරෙන් ලියන්න ඕනේ. බලමු B ළඟට ගිහිල්ලා. B ගේ ධාරිතාවය ලීටර 2යි. B ගේ ධාරිතාවය ලීටර 2යි. අපි ලියනවා යා මෙන්න මේ විදියට ලීටර 2යි. ඊළඟට මෙයා සම්මත සංකේතය යොදලා ලියන්නේ දරුවනේ 2යි L කියලා. 2යි L කියලා. බලමු C ළඟට ගිහිල්ලා.
සීගේ ධාරිතාවය ලීටර 1යි. අපි ලියනවා ලීටර 1යි. මෙයා සම්මත සංකේතය යොදලා ලියනවා දරුවනේ 1L කියලා. 1L කියලා. ඊළඟට බලමු D ළඟට ගිහිල්ලා D ගේ ධාරිතාවය ලීටර 8යි. D ගේ ධාරිතාවය ලීටර 8යි. එහෙනම් අපි මෙයාව ඉස්සරළම ලියනවා ලීටර 8යි කියලා. ඊළඟට මෙයා සම්මත සංකේතය යොදලා ලියනවා දරුවනේ 8L කියලා. 8L කියලා. අපි යනවා E භාජනයට. දැන් දරුවෝ හැමෝම බලන්න E ගේ ධාරිතාවය ලීටර 3යි. එහෙනම් අපි ලියනවා මෙන්න මෙහෙම ලීටර 3යි කියලා. ඊළඟට දරුවනේ මෙයා සම්මත සංකේතය යොදලා ලියන්නේ කොහොමද? 3L කියලා. මෙයා සම්මත සංකේතය යොදලා ලිව්වා 3L කියලා. ඊළඟට බලමු අපි ඉස්සරහට ගිහිල්ලා අලුත් පාඩමක් අපිට හම්බ වෙනවා සංඛ්‍යා අඩු කිරීම 2. සංඛ්‍යා අඩු කිරීම 2. දැන් දරුවන්ට තිරයේ දිස් වෙනවා ගණන් 5ක්. පළවෙනි ගාන තියෙන දරුවනේ 38න් 13ක් අඩු කරන්න. 38න් 13ක් අඩු කරන්න. දැන් ඔබට පුළුවන් අභ්‍යාස පොතේ හෝ මේ ගණන් ටික මේ විදිහට ලියාගෙන අපිත් එක්ක පාඩමට සම්බන්ධ වෙන්න ඔබේ පිළිතුරත් එක්කම. ඔබට මේට පිළිතුරු සපයලා නිවැරදිද කියන කාරණයත් බලා ගන්නට පුළුවන්. එහෙමනම් වැඩිහිටියන්ගේ සහයත් සමග තිරයේ දිස් වෙන ගණන් 5 ලියාගෙන දැන් බලමු මේවට පිළිතුරු සපයලා. 38 අඩු කිරීම 13. එhmenan දරුවනේ මම මේ විදියට පෙන්නනවා බලන්න. මුලින්ම අඩු කරන්නේ අපි එක ස්ථානයේ පැත්තේ. එක ස්ථානයේ ඉන්නේ 8. අනිත් සංඛ්‍යාවේ එක ස්ථානයේ තියෙන්නේ 3 ඉලක්කම. දැන් අපි මේ විදිහට අඩු කරගමු. 8ක් තියෙනවා 3ක් අඩු කරන්න. 8ක් තියෙනවා 3ක් අඩු කරන්න. 8ක් තියෙන තැනකින් 3ක් දුන්නාම පිළිතුර දරුවනේ 5යි. ඊළඟට තියෙන්නේ 3න් එකක් අඩු කරන්න. මම එයාව පෙන්නනවා මෙන්න මෙහෙම. දැන් දරුවෝ හැමෝම 3ක් තියෙන තැනකින් එකක් අඩු කරගන්න. 3ක් තියෙනවා එකක් දෙන්න බලන්න. ඔව් පිළිතුර 2යි කියලා එනවා. එහෙමනම් අපිට 38න් 13ක් අඩු වුණාම දරුවනේ 25යි කියන පිළිතුර ආවා. අපි බලමු එහෙනම් දෙවෙනි ගානට ගිහිල්ලා. දෙවෙනි ගානේ තියෙන්නේ ඔබට අවස්ථාව තියෙනවා ඔබේ පිළිතුර නිවැරදිදයි බලන්න. 76න් 24ක් අඩු කරගන්න. එහෙමනම් අපි එක ස්ථානයේ පැත්තෙන් අඩු කරන්න පටන් ගන්නයි කියලා දන්නවා. 6න් 4ක් අඩු කරනවා මෙන්න මේ විදියට. 6ක් තියෙනවා 4ක් දෙන්න. 6ක් තියෙනවා 4ක් ඉක්මනට අඩු කරන්න. ඔබට කාලය ඇති. 6න් 4ක් අඩු වුණාම දරුවනේ 2යි. ඊළඟට අඩු කරන්න තියෙන්නේ මෙන්න මේ ආකාරයට 7න් 2ක්. 7න් 2ක්. 7ක් තියෙනවා 2ක් අඩු කරන්න. 7ක් තියෙනවා 2ක් අඩු වුණාම දරුවනේ පිළිතුර මෙන්න මේ විදියට ආවා 5යි කියලා. 52යි. 76න් 24ක් අඩු වුණාම 52යි. එhmenan අපි තුන්වෙනි ගානට යමු. ඔබ ඔබේ අභ්‍යාස පොතේ තුන්වෙනි ගාන මේ විදියට ලියාගෙන ඉතා ඉක්මනින් නිවැරදි පිළිතුර ලබාගෙන බලන්න. එහෙමනම් ඉස්සලාම අඩු කරන්න තියෙන්නේ 9ක් තියෙන තැනකින් 6ක්. 9ක් තියෙනවා 6ක් අඩු කරන්න. 9න් 6ක් අඩු වුණාම දරුවනේ 3යි. ඊළඟට තියෙන්නේ 6ක් තියෙන තැනකින් එකක් අඩු කරන්න. මෙන්න මේ ආකාරයට 6ක් තියෙනවා එකක් අඩු වුණාම 6න් එකක් අඩු වුණාම දරුවනේ පිළිතුර ආවා 5යි කියලා. එහෙමනම් 69න් 16ක් අඩු වුණාම පිළිතුර 53යි. අපි යනවා 4 වෙනි ගානට. 95න් 23ක් අඩු කරන්න තියෙන්නේ. 95න් 23ක් අඩු කරන්න තියෙන්නේ. ඔබට තිරයේ දිස් වෙන ගණන් ටික අභ්‍යාස පොතේ ලියාගෙන එක්කම් පිළිතුරු ලබාගෙන බලන්න. 5ක් තියෙනවා 3ක් අඩු කරන්න. 5ක් තියෙනවා මෙන්න මෙයාගෙන් 3ක් අඩු වෙන්න ඕනේ. 5ක් තියෙන තැනකින් 3ක් අඩු වුණාම දරුවනේ 2යි. දැන් අපි අඩු කරන්න ඕනේ මේ ආකාරයට 9න් 2ක්. 9ක් තියෙනවා 2ක් අඩු කරන්න. 9ක් තියෙනවා 2ක් අඩු කරන්න.
9න් 2ක් අඩු වුණාම දරුවනේ 7යි. පිළිතුර ආවා 72යි කියලා. පිළිතුර 72යි. පස්වෙනි ගැටලුව බලමු. 84න් 33ක් අඩු කරන්න තියෙන්නේ. 84න් 33ක් අඩු කරන්න. එක ස්ථානයේ පැත්තෙන් පුරුදු පරිදි අපි අඩු කරනවා 4න් 3ක්. 4ක් තියෙනවා 3ක් දෙන්න ඉක්මනට. 4න් 3ක් දුන්නාම කීයක් ඉතුරු වෙනවද? ඔව් 1යි. ඊළඟට දරුවනේ අඩු කරන්න ඕනේ 8න් 3ක්. 8ක් තියෙනවා 3ක් අඩු කරන්න. 8ක් තියෙනවා 3ක් අඩු කරන්න. 8න් 3ක් අඩු වුණාම දරුවනේ 5යි. එහෙනම් පිළිතුර කීයයි කියලා දාවේ 51යි. දැන් අපි ගණන් 5ක් සාකච්ඡා කළා. අඩු කිරීමේ ඊළඟ ගණන් ටික බලමු. ඉස්සෙල්ලාම දරුවනේ එක ස්ථානයේ පැත්තෙන් අඩු කරනවා 7න් බිඳුවක්. 7ක් තියෙනවා බිඳුවක් අඩු කරන්න. 7ක් තියෙනවා බිඳුව. අගයක් නැහැ. ඒ කියන්නේ යාගෙන් 7න් අඩු වෙන කවුරුත් නැහැ. 7න් බිඳුවක් අඩු වුණාම දරුවනේ 7යි. 5ක් තියෙනවා 3ක් අඩු කරන්න. 5ක් තියෙනවා 3ක් අඩු කරන්න. 5න් 3ක් අඩු වුණාම දරුවනේ 2යි. එමනම් පිළිතුර 57න් 30ක් අඩු වුණාම 27යි. මෙන්න මම ඔබට දෙන එතන දෙවෙනි ගාන. 89න් 54ක් අඩු කරන්න. දැන් තිරයේ දිස්සන ගාන සුපුරුදු පරිදි ඔබේ අභ්‍යාස පොතේ ලියාගෙන අඩු කරලා බලන්න. 89න් 54ක්. 89න් 54ක්. ඔව් කාලය ඇති. 9ක් තියෙන තැනකින් 4ක් අඩු කරන්න. 9ක් තියෙන තැනකින් 4ක් අඩු කරන්න. 4 ඉඳන් 9 වෙනකයි ගණන් කරලා ඔබට ඇඟිලි නැමෙන ප්‍රමාණය ගණන් කරන්නත් පුළුවන්. 9න් 4ක් අඩු වුණාම දරුවනේ ඔව් 5යි. 8ක් තියෙනවා 5ක් දෙන්න. 8ක් තියෙනවා 5ක් දෙන්න. 8න් 5ක් අඩු වුණාම 3යි. එhmenan 89න් 54ක් අඩු වුණාම පිළිතුර 35යි. අපි බලමු ඊළඟ ගැටලුවට ගිහිල්ලා. බලමු 78න් 55ක් අඩු කරන්න තියෙනවා. තිරේ දිස්සනවා ගණන 78න් 55ක් අඩු කරන්න. 8න් 5ක් අඩු කරන්න ඉක්මනට. 8ක් තියෙනවා 5ක් අඩු කරන්න. 8න් 5ක් අඩු වුණාම දරුවනේ පිළිතුර 3යි. ඊළඟට 7න් 5ක් අඩු කරන්න. 7ක් තියෙනවා 5ක් ඉක්මනට දීලා බලන්න පිළිතුර. 7න් 5ක් අඩු වුණාම දරුවනේ 2යි. එහෙනම් උත්තරය ආව අපිට 23යි කියලා. හතරවෙනි ගැටලුව. 95න් 25ක් අඩු කරන්න තියෙනවා. 95න් 25ක් අඩු කරන්න තියෙනවා. අඩු කරන්න පටන් අරගන්නේ අපේ දකුණු අත පැත්තෙන් එහෙම නැත්නම් එක ස්ථානයේ පැත්තෙන්. 5න් 5ක් අඩු කරන්න. 5ක් තියෙනවා 5ම දෙන්න. 5ක් තියෙනවා 5ම දුන්නාට පස්සේ කීයක් ඉතුරු වෙනවද? ඔව් 0යි. 5න් 5ක් අඩු වුණාම දරුවනේ 0යි. දැන් 9න් 2ක් අඩු කරන්න. 9න් 2ක් අඩු වුණාම පිළිතුර 7යි. එහෙමනම් 95න් 25ක් අඩු වුණාම 70යි. අපි යන් ඉස්සරහට අලුත් විෂයක් බලමු. මව් බස යටතේ අද අපිට හම්බ වෙන පාඩම කොයි වගේද කියලා. කියවන්න වේගය වර්ධනය කරගන්න. ඔබට දැන් තිරයේ දිස්සෙන වාක්‍ය ඡේදය ඉතාම නිවැරදිව කියවන්න අපිත් සමග. දයාබර අප්පච්චි මම සනීපෙන් සිටිමි. මම නැවතත් ඉගෙන ගනිමි. පොත්පත් පමණක් නොව වඩු වැඩත් උගනිමි. දෙවි පිහිටෙන් අම්මාට දැන් හොඳටම සනීපයයි සිතමි. අම්මාත් අක්කාත් මල්ලිලාත් නංගිලාත් මතක් කරමි. නවතිමි. මීට දයාබර පුතා නිමල්. දැන් දරුවන්ට තිරේ දිස්සෙනවා මේ ඡේදය, මේ ඡේද කොටස තාම නිවැරදිව කීප වතාවක්ම කියවලා පුරුව ලබා ගන්න, වේගය වර්ධනය කරගන්න. දයාබර අප්පච්චි
මම සනීපෙන් සිටිමි. මම නැවතත් ඉගෙන ගනිමි. පොත්පත් පමණක් නොව වඩු වැඩත් උගනිමි. දෙවි පිහිටෙන් අම්මාට දැන් හොඳටම සනීපයයි සිතමි. අම්මාත් අක්කාත් මල්ලිලාත් නංගිලාත් මතක් කරමි. නවතමි මීට දයාබර පුතා නිමල්. අවස්ථා ගණනාවක් වාර ගණනාවක් මේ ඡේදය වේගයෙන් කියවලා ඔබේ වේගය වර්ධනය කරගන්න. ඔව් දුවේ පුතේ අපි එහෙමනම් සිංහල පාඩමේ ඉදිරියට යනවා. බලමු මොකක්ද කියලා. පාඩම් කරගන්න. අපිට විෂය නිර්දේශයට අනුකූලව අපේ පෙළ පොතේ තියෙන මෙන්න මේ කවි අපි පාඩම් කරගන්නට ඕනේ. ශිෂ්‍යත්ව විභාගයේදී අපි දන්නවා 3 4 5 කියන ශ්‍රේණිවලදී ඔබ ඉගෙනගත්ත ප්‍රශ්න ඇසුරෙන් තමයි ඉගෙනගත්ත කරුණු ඇසුරෙන් තමයි ප්‍රශ්න අහන්නේ. එමනම් කවිය කියවමු බලන්න. ඉඳුල් අතින් පැන් බඳුනද නාල්ලනුව හැඳි ආදිද කටේ කෑම පුරවා ඉඳ නොදොඩන් කිසි විටක සබද. ඔව් ආදරණීය දුවපිතේ මේ කවිය ඔබ ඔබේ අභ්‍යාස පොතේ ලියාගෙන ඉතා හොඳින් පාඩම් කරන්නට ඕනේ. අයිසරයක් බලමු කවියට ගිහිල්ලා. ඉඳුල් අතින් පැන් බඳුනද නාල්ලනුව හැඳි ආදිද කටේ කෑම පුරවා ඉඳ නොදොඩන් කිසි විටක සබද. ඉඳුල් අතින් පැන් බඳුනද නාල්ලනුව හැඳි ආදිද කටේ කෑම පුරවා ඉඳ නොදොඩන් කිසි විටක සබද. ඔව් ආදරණීයමයි දරුවෝ හැමෝම අපිත් එක්ක මේ පාඩම් මාලාවේ ඉන්නකොට අපි දෙන අභ්‍යාස ටික නිවැරදිව කරනවා කියන විශ්වාසය අපිට තියෙනවා. විරුද්ධ පද ලියන්න. විරුද්ධ පද ලියන්න. පළවෙනියටම තිරේ දිස්සෙන වචනය කීකරු. කීකරු. ඊළඟට දෙවෙනි වචනය සමගිය. තුන්වෙනි වචනේ ඉදිරිය, හතර උස. ඔබ ඔබේ අභ්‍යාස පොතේ මේ වචන ලියාගෙන නිවැරදි පිළිතුරුත් සපයලා අපිත් සමග සම්බන්ධ වෙලා බලන්න නිවැරදි පිළිතුර ඔබට ලැබුණද කියලා. එහෙමනම් බලමු කීකරු කියන පදයට විරුද්ධ පදය. කීකරු අකීකරු. කීකරු අකීකරු. සමගිය අසමගිය. සමගිය අසමගිය. තුන්වෙනි වචනේ ඉදිරිය. ඉදිරිය කියන පදයට දරුවනේ විරුද්ධ පදය මෙන්න මේ විදියට බලන්න පිටුපස. උස කියන පදයට විරුද්ධ පදය. උස කියන පදයට විරුද්ධ පදය මිටි. එහෙමනම් දැන් තිරේ දිස්සෙනවා දරුවන්ට විරුද්ධ පද හතරක්. කීකරු අකීකරු. සමගිය අසමගිය. ඉදිරිය පිටුපස උස මිටි. අපි යන් ඊළඟ පියවරට. පහත දී ඇති මාතෘකාව යටතේ වාක්‍ය කිහිපයක් ලියන්න. මාතෘකාව වැස්ස. වැස්ස කියන මාතෘකාව යටතේ පුංචි ඔයාලට පුංචි වැකි ටිකක් ලියන්න තමයි තියෙන්නේ. ශිෂ්‍යත්ව විභාගයේදී අපි දන්නවා දෙවෙනි ප්‍රශ්න පත්‍රයේට රචනාවක් එනවා. බොහෝ දරුවෝ මෙන්න මේ රචනාව අමාරු එකක්සේ සලකලා නොලියා ඉන්නවා. නැහැ. මේ මාතෘකාවට ඕනෑම මාතෘකාවට අදාළව රචනාවක් දුන්නාම ඔබ නිර්මාණශීලී වෙන්නට ඕනේ. නිර්මාණශීලීව ඔබේ වචන ටික පෙළ ගැස්වීම තමයි ශිෂ්‍යත්ව විභාගයේදී බලාපොරොත්තු වෙන්නේ. වැස්ස කියන මාතෘකාවට ඔබට රචනාවක් ලියන්න පුළුවන්. ඒ සඳහා උදව් වෙන වාක්‍ය කීපයක් අපි දැන් කියලා දෙනවා. මේ වචනත් උදව් කරගෙන ඔබට පුළුවන් නම් නිර්මාණශීලී රචනාවක් ගොඩනගන්න. ඒ තාමත්ම වැදගත් වෙනවා. ඔබේ නිර්මාණශීලීත්වයට බාධාවක් නොකරගෙන මේ රචනාව අපි දීලා තියෙන රචනාව කීප වතාවක්ම හොඳට කියවලා බලන්න. එමනම් අපි යන් අපේ පළවෙනි වාක්‍ය බලන්න. ඔව් මාතෘකාව වැස්ස. අහස අඳුරු වලාකුළු වලින් පිරුණු පසු වැස්ස ආරම්භ වේ. රචනාවේදී දරුවනේ ඔබට ලකුණු අහිමි වෙන අවස්ථාවන් විදියට තියෙන්නේ අක්ෂර වින්‍යාසය, විරාම ලකුණු, වචන අතර ඉඩ, අකුරු අතර ඉඩ, මෙන්න මේ කියන කරුණු. අහස අඳුරු වලාකුළු වලින් පිරුණු පසු වැස්ස ආරම්භ වේ. මෙන්න පළවෙනි වාක්‍යය. අහස අඳුරු වලාකුළු වලින් පිරුණු පසු වැස්ස ආරම්භ වේ. වාක්‍ය අවසානයේ නැවතීමේ තිත අනිවාර්යයි.
එහෙම නැති වුණොත් දරුවනේ ඔබට ලැබෙන ලකුණු දෙකෙන් එක ලකුණක් අහිමි වෙනවා. එහෙමනම් ඔන්න අපි දුන්න පළවෙනි වාක්‍ය අහස අඳුරු වලාකුළු වලින් පිරුණු පසු වැස්ස ආරම්භ වේ. අපි බලමු දෙවෙනි වාක්‍යයට ගිහිල්ලා. ඔබේ නිර්මාණශීලීත්වයට හානියක් නොවන පරිදි රචනාව අපි සකසලා තියෙනවා. රිදී පාට විදුලි රේඛාද වැස්ස සමග දැකිය හැකිය. බලන්න වඩාම නිවැරදිව රිදී පාට විදුලි රේඛා ද කියන වචනේ දරුවනේ එතනදී වෙනම වචනයක් විදිහටයි සලකන්නේ. එයාව ඈත් කරලා තියෙනවා. සමග කියන තැනත් දරුවනේ මයන්න ඈත් වෙලා තියෙනවා. එයා අපි වෙනම වචනයක් විදිහට තමයි සලකන්නේ. ඒ වගේම තමයි ඔබ තිරේදියා හොඳට බලන්න හැකිය කියන තැනත් දරුවනේ ය වෙනම වචනයක් විදිහට එයා ඈත් වෙලා තියෙනවා. එහෙමනම් රිදී පාට විදුලි රේඛාද වැස්ස සමගම දැකිය හැකිය. අපි ආපහු මේ වාක්‍ය දෙක බලමු දරුවනේ. අහස අඳුරු වලාකුළු වලින් පිරුණු පසු වැස්ස ආරම්භ වෙයි. රිදී පාට විදුලි රේඛාද වැස්ස සමග දැකිය හැකිය. බලමු එහෙමනම් අපි ඉස්සරහට ගිහිල්ලා තුන්වෙනි වාක්‍ය අපිට අහස ගොරවන ශබ්දයද ඒ සමගම ඇසෙයි. ඔව් දුවේ පුතේ වාක්‍ය තුන්වෙනි වාක්‍ය බලන්න. අහස ගොරවන ශබ්දයද ඒ සමගම ඇසෙයි. ඔබට මීට වඩා නිර්මාණශීලී රචනාවක් ලියා ගන්නත් පුළුවන් වේවි. අපි ඔබට අදහසක් පමණයි මෙහිදී දීලා තියෙන්නේ. එමනම් මේ වාක්‍ය තුන ආයසරයක් බලමු. අහස අඳුරු වලාකුළු වලින් පිරුණු පසු වැස්ස ආරම්භ වේ. රිදී පාට විදුලි රේඛාද වැස්ස සමගම දැකිය හැකිය. අහස ගොරවන ශබ්දයද ඒ සමගම ඇසේ. ඔව් ආදරණීය දූ පුතේ. එහෙමනම් අපි ඊළඟ ඉස්සරහට ගිහිල්ලා බලමු අපිට හම්බ වෙන අභ්‍යාසය මොකක්ද කියලා. පහත කොටුව තුල ඇති නාමපද නිවැරදිව වගුව තුල ලියන්න. ඔව් මෙන්න කොටුවක් තියෙනවා. මේ කොටුවේ තියෙනවනේ නාමපද. මෙන්න මේ නාමපද ටික දරුවනේ මෙන්න මේ වගුව තුල නිවැරදිව ලියන්න කියලා තමයි කියන්නේ. ඔබට කාලය ඕනේ නම් මේ පාඩමත් එක්ක සම්බන්ධ වෙද්දී මේ වගුව මුලින්ම ලියාගෙන කොටුව ඉස්සලා මුලින්ම ඇඳගෙන කොටුව ඇතුලේ තියෙන වචන ටික ලියලා අපිත් එක්කන් ඊට පස්සේ දරුවනේ පිළිතුරට එන්න පුළුවන්කම තියෙනවා. අපිට එහෙම කාලය හරියටම කළමනාකරණය කරගෙන මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්නත් පුළුවන්. එහෙමනම් අපි බලමු අපිට දීලා තියෙන වචන ටික. පාසල, පැන්සල, පසිඳු, ගිරවා, ගෙදර, අල්මාරිය, මකණය, ගැමුණු, අශ්වයා, මාළුවා, වෙලෙන්දා, බල්ලා, පොත, පන්සල, රෝහල, අමල්. අපි දන්නවා සිංහල භාෂාවේ මෙන්න මේ පදයන් නාමපද ප්‍රධාන කොටස් 4කට බෙදනවා. පුද්ගල නාම, සත්ව නාම, ස්ථාන නාම, ද්‍රව්‍ය නාම. කෙනෙක් හඳුන්වන නාමපද දරුවනේ පුද්ගල නාම. කෙනෙක් හඳුන්වන තනතුරක් හඳුන්වන පදවලට අපි කියනවා පුද්ගල නාම කියලා. සතෙක් හඳුන්වන පද එතකොට සත්ව නාම. තැනක් ඒ කියන්නේ ස්ථානයක් හඳුන්වන පද ස්ථාන නාම පද වෙනකොට ද්‍රව්‍ය කියලා කියන්නේ භාණ්ඩ. භාණ්ඩයක් හඳුන්වන පද ද්‍රව්‍ය නාම පද කොටසට අයත් වෙනවා. එහෙමනම් අපි දැන් අද දවසේදී අපිට දීලා තියෙන මේ ප්‍රශ්නය අනුව නිවැරදි පිළිතුරු වලට යම් බලන්න. පළවෙනියටම අපිට හම්බෙච්ච වචනේ දරුවනේ පාසල. එහෙනම් පාසල පුද්ගල නාම පදයක්ද? සත්ව නාම පදයක්ද? ස්ථාන නාම පදයක්ද? ද්‍රව්‍ය නාම පදයක්ද? පාසල බලමු අපි ගිහිල්ලා. ඔව් දරුවනේ ස්ථාන නාම පදයක්. දෙවෙනියට අපිට හම්බ වෙන වචනය මොකක්ද? පැන්සල. දැන් දරුවෝ නිවැරදි පිළිතුර ඉක්මනට සපයලා බලන්න අපිත් සමග සම්බන්ධ වෙලා ඔබේ පිළිතුර නිවැරදිද කියලා. එහෙමනම් පැන්සල කියලා කියන්නේ බලමු ගිහිල්ලා ද්‍රව්‍ය නාම පදයක්. ඊළඟට හම්බ වෙන වචනේ දරුවනේ පසිඳු. එහෙනම් පසිඳු කියන එක බලමු අපි ගිහිල්ලා පුද්ගලද සත්වද ද්‍රව්‍යද ස්ථානද නාම පදවලට අයිති වෙන්නේ කියලා. ඔව් පසිඳු කියලා කියන්නේ කෙනෙක්.
ඒ නිසා එයා පුද්ගල නාම පද ගොඩට යනවා. ගිරවා. ගිරවා දරුවෝ හැමෝම දන්නවා සත්ව නාම පදයක්. සත්ව නාම පදයක්. ඊළඟට අපිට හම්බ වුණේ දරුවනේ ගෙදර. ගෙදර කියන පදය බලමු අපි ගිහිල්ලා මේ හතරෙන් කාටද අයිති වෙන්නේ කියලා. ස්ථාන නාම පදයක්. ගෙදර ස්ථාන නාම පදයක්. අල්මාරිය. අල්මාරිය මොන නාම පද ගණයටද යන්නේ? බලමු අපි ගිහිල්ලා ඔබුතේ ද්‍රව්‍ය නාම පදවලට යනවා. මකණය. මකණය පුද්ගලද සත්වද ස්ථානද ද්‍රව්‍යද නාම පදවලට අයිති වෙන්නේ. මකණය ඔදුවේ පුතේ ද්‍රව්‍ය නාම පදයකට යනවා. ගැමුණු. ගැමුණු කියලා කියන්නේ පුද්ගල නාම පදයක්. කෙනෙක් හඳුන්වන පදයක්. අශ්වයා. අශ්වයා දරුවනේ සත්ව නාම පදයක්. ඊළඟට බලන්න අපිට හම්බ වෙන්නේ මාළුවා. මාළුවා සත්ව නාම පදයක්. ඊළඟට හම්බ වෙනවා වෙලෙන්දා කියන වචනය. වෙලෙන්දා කියලා කියන්නේ දරුවනේ පුද්ගල නාම පදයක්. බල්ලා සත්ව නාම පද ගොඩට අයිති වෙනවා. පොත ද්‍රව්‍ය නාම පද ගොඩට අයිති වෙනවා. පන්සල. පන්සල අයිති වෙන්නේ දරුවනේ ස්ථාන නාම පදයක් විදිහට. රෝහල අයත් රෝහල ස්ථාන නාම පදයක් තැනක්. අමල් කෙනෙක්නේ ඒ නිසා එයාව යනවා දරුවනේ පුද්ගල නාම පද එකතුවට. දැන් පැහැදිලි අපේ දරුවෝ හැමෝටම තිරේ දිස්සෙන වචන ටික පුද්ගල නාම, සත්ව නාම, ස්ථාන නාම සහ ද්‍රව්‍ය නාම වලට අපි නිවැරදිව වෙන් කරලා ලිව්වා. අපි එහෙමනම් ඉදිරියට ගිහිල්ලා බලමු අපිට ඊළඟට හම්බ වෙන්නේ මොකද්ද කියලා. ගමනාගමනය. ගමනාගමනය කියන පාඩම තමයි පරිසරයේ යටතේ අපි දරුවනේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. 3 ශ්‍රේණියේ 9 වෙනි පාඩම 9 වෙනි තේමාව තමයි ගමනාගමනය කියලා කියන්නේ. එහෙමනම් බලමු ඉස්සරහට ගිහලා පරිසරයේ යටතේ තේමාව යටතේ අපිට හම්බ වෙන පළවෙනි ප්‍රශ්නය කොයි වගේද කියලා. ඔව්. විෂය නිර්දේශය හා ඒ කියන්නේ ගුරුවත් පොතට අනුකූලවම තමයි දරුවනේ අපි මේ පාඩම් මාලාව සැකසීලා තියෙන්නේ. මේ පාඩම් මාලාවට ඔබ සම්බන්ධ වීම තුලින් දරුවනේ ඔබට පාසලේදී ඔබේ ආදරණීය ගුරුතුමා, ඔබේ ආදරණීය ගුරුතුමිය කියලා දෙන පාඩම් ටික ඉතා ඉක්මනින් ග්‍රහණය කරගන්න, තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. බලමු ප්‍රශ්නයට ගිහිල්ලා සිසුන් දිනපතා පාසලට පැමිණෙන ආකාර මොනවාද? සිසුන් දිනපතා පාසලට පැමිණෙන ආකාර මොනවාද? ඒ යටතේ දරුවනේ අපිට ඒ ආකාර 4ක් ලියන්න කියලා තමයි තිරේ දිස්සෙන්නේ. ඔබට පුළුවන් මෙන්න මේ ප්‍රශ්නය ඔබේ අභ්‍යාස පොතේ ලියාගෙන ඒට පිළිතුරු සපයලා අපිත් සමග සම්බන්ධ වෙලා ඒ පිළිතුරු නිවැරදිදයි බලන්න. එහෙනම් ප්‍රශ්නය ඇහුවේ සිසුන් දිනපතා පාසලට පැමිණෙන ආකාර මොනවාද? සරලයි. බලමු පළවෙනි එක අපි දෙන උත්තරේ බස් රථයෙන් පැමිණෙනවා. ඒ විතරක්ද? නෑ දරුවනේ. ඊළඟට පාපැදියෙන් පැමිණෙන අවස්ථාවක් තියෙනවා. එහෙම දරුවොත් ඉන්නවා. ඊළඟට බලමු අපි ත්‍රිරෝද රථයෙන් පැමිණෙන ළමයිත් ඉන්නවා. ඊළඟට වෑන් රථයෙන් මීට අමතරව දරුවනේ පයින් යන අය ඉන්නවා, දුම්රියෙන් යන අය ඉන්නවා. විවිධාකාරයෙන් පාසලට පැමිණෙන අය අපි දැකලා තියෙනවා. එහෙමනම් අපි බලමු අපේ දෙවෙනි ප්‍රශ්නයට ගිහිල්ලා පරිසරයේ පාඩමේ. පයින් ගමන් කරන්නන් විසින් පිළිපැදිය යුතු නීති රීති මොනවාද? පයින් ගමන් කරන්නන් විසින් පිළිපැදිය යුතු නීති රීති මොනවාද? මේ යටතේ දරුවනේ අපිට පිළිතුරු 3ක් සපයන්න තියෙනවා. පයින් ගමන් කරනකොට අප විසින් පිළිපැදිය යුතු නීති රීති. ඔව් අපි බලමු පළවෙනි පිළිතුරට ගිහිල්ලා අපි දෙන පාරේ දකුණු පසින් ගමන් කිරීම. පයින් ගමන් කරන්නන් මගින් විසින් මුලින්ම කළ යුතු වැදගත්ම දේ තමයි දරුවනේ පාරේ දකුණු පසින් ගමන් කිරීම. පාරේ දකුණු පසින් ගමන් කිරීම. බලමු අපි ඊළඟට තව එකකට ගිහිල්ලා දුරකථන භාවිත කරමින් මාර්ගයේ ගමන් නොකිරීම. දුරකථන භාවිත කරමින් මාර්ගයේ ගමන් නොකිරීම. ඊළඟ පිළිතුර දරුවනේ එක පෙළට දෙදෙනෙකු පමණක් ගමන් කිරීම.
රංචු වශයෙන් ගමන් නොකර එක පෙළට දෙදෙනෙකු පමණක් ගමන් කිරීම පයින් ගමන් කරන්නන් විසින් පිළිපැදිය යුතු නීති රීති විදිහට අපි දක්වලා තියෙනවා. මීට අමතරව ඔබට පුළුවන් ඔබේ දැනුම අනුව නිවැරදි පිළිතුරු ලියන්න. අපෙන් ප්‍රශ්නය බලමු දරුවනේ ආයසරයක්. පයින් ගමන් කරන්නන් විසින් පිළිපැදිය යුතු නීති රීති මොනවාද? මේ තිරයේ දිස්සන පිළිතුරු වඩාම නිවැරදි පිළිතුරු. ඒ නිසා ඔබට මේ ටික පාඩම් කරගන්න පුළුවන් නම් පන්ති කාමරයේදී ඔබේ ආදරණීය ගුරුතුමා ගුරුතුමිය කියලා දෙන පාඩමට ඔබට ඍජුවම සම්බන්ධ වෙන්න සක්‍රියව සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් පාරේ පයින් ගමන් කරන්නන් විසින් පිළිපැදිය යුතු නීති රීති ආයසරයක් බලමු. පාරේ දකුණු පසින් ගමන් කිරීම, දුරකථන භාවිත කරමින් මාර්ගයේ ගමන් නොකිරීම, එක පෙළට දෙදෙනෙකු පමණක් ගමන් කිරීම. එහෙමනම් පරිසරය අපි තුන්වෙනි ප්‍රශ්නෙට යමු. මහා මාර්ගයේ ගමන් කිරීමේදී නොකළ යුතු දේවල් මොනවාද? ඔව්. මහා මාර්ගයේ ගමන් කිරීමේදී නොකළ යුතු දේවල් මොනවාද? අපි සිරිත් පිරිත් පාඩම් වලදී ඉගෙනගෙන තියෙනවා. මහා මාර්ගයේ ගමන් කිරීමේදී නොකළ යුතු දේවල්. බලමු එහෙනම් අපි පළවෙනි එකට ගිහිල්ලා මාර්ගයේ රංචු වශයෙන් ගමන් කිරීම. අන්න නොකළ යුතු පළවෙනි දේ. මාර්ගයේ රංචු වශයෙන් ගමන් කිරීම අපි නොකළ යුතුයි. දෙවෙනි ප්‍රශ්නයට බලමු පිළිතුරට ගිහිල්ලා මාර්ගයේ දෙපස ඇති දේපල වලට හානි කිරීම. අපි දන්නවා ගොඩාක් දරුවනේ මේ වගේ වැරදි දැන් කරන්නේ නැහැ. අපේ රටේ වැඩියෙන්ම සිද්ධ වෙන වර්ගය. ඒ නිසා මෙන්න මේ මාර්ගයේ ගමන් කිරීමේදී නොකළ යුතු දේවල් ගැන ඔබ දැඩිව අවධානය යොමු කරන්නට ඕනේ. නම් තිරේ දිස්සනවා නොකළ යුතු දේවල් දෙකක්. එකක් මාර්ගයේ රංචු වශයෙන් ගමන් කිරීම ඔබ නොකළ යුතුයි. මාර්ගයේ දෙපස ඇති දේපලවට හානි කිරීම ඔබ නොකළ යුතුයි. බලමු එහෙනම් තුන්වෙනි පිළිතුරට ගිහිල්ලා. දුරකථන භාවිත කරමින් මාර්ගයේ ගමන් කිරීම අන්න නොකළ යුතු තවත් දෙයක්. දුරකථන භාවිත කරමින් මාර්ගයේ ගමන් කිරීමත් දරුවනේ ඔබ නොකළ යුතුයි. එමනම් අයිසරයක් මේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු ටික බලලා ඉමු. මහා මාර්ගයේ ගමන් කිරීමේදී නොකළ යුතු දේවල්. මාර්ගයේ රංචු වශයෙන් ගමන් කිරීම, මාර්ගයේ දෙපස ඇති දේපල වලට හානි කිරීම, දුරකථන භාවිත කරමින් මාර්ගයේ ගමන් කිරීම නොකළ යුතු දේවල්. එමනම් අපි ඉස්සරහට යමු. පහත මාර්ග සංඥා හඳුනාගෙන ඒවායේ නම් කොටුව තුලින් තෝරා ලියන්න. මාර්ග සංඥා හඳුනාගෙන ඒවායේ නම් කොටුව තුලින් තෝරා ලියන්න. ඔව් බලමු. මෙන්න කොටුව තුල දිස්වන ළමුන් මාරුවන ස්ථානය. රෝහල, නලා ශබ්ද කිරීම, තහනම්, පදික මාරුව. ඇසරයක් බලමු. ළමුන් මාරුවන ස්ථානය, රෝහල, නලා ශබ්ද කිරීම, තහනම්, පදික මාරුව. බලමු අපි ගිහිල්ලා පළවෙනි සංඥාවට. ඔව් පුතේ, නලා ශබ්ද කිරීම, තහනම්. නලා ශබ්ද කිරීම, තහනම්. බලමු දෙවෙනි සංඥාවට ගිහිල්ලා. බලන්න මෙයාගේ පිළිතුර. ළමුන් මාරුවන ස්ථානයේ, රෝහල, පදික මාරුව. ඔය තුන තමයි දැන් පිළිතුරු ඉතුරු වෙලා තියෙන්නේ. ඔව් දරුවනේ, මේ මාර්ග සංඥාව අඳුනා ගන්න බලන්න. ළමුන් මාරුවන ස්ථානය, ළමුන් මාරුවන ස්ථානය. ඊළඟට දරුවනේ බලමු තුන්වෙනි මාර්ග සංඥාවට ගිහිල්ලා අපිට දෙන අඳුනා ගන්න පොදු මාර්ග සංඥාවක්. පදික මාරුව ඉතුරු වෙලා තියෙනවා. තව කොටුවේ ඇතුලේ රෝහල ඉතුරු වෙලා තියෙනවා. ඇඳක් තියෙනවා. බලන්න රූපේදී ආ පැහැදිලිව. ඔව් දරුවනේ. එහෙනම් අපි අඳුනා ගන්නවා මෙයාව රෝහල කියලා. මේ සංඥාවෙන් කියන්නේ රෝහල කියලා. ඊළඟට බලමු හතරවෙනි සංඥාවට ගිහිල්ලා. ඔව් හතරවෙනි සංඥාව දරුවනේ පදික මාරුව, පදික මාරුව. අයිසරයක් තිරේ දිස්සන මේ සංඥා ටික දිහා හොද්දට බලලා අඳුනා ගන්න. පළවෙනි එක නලා ශබ්ද කිරීම, තහනම්. දෙක ළමුන් මාරුවන ස්ථානය, ළමුන් මාරුවන ස්ථානය. තුන රෝහල. හතර පදික මාරුව, හතර පදික මාරුව. අපි එමනම් ඉස්සරහට යමු. ඔදුවේ පුතේ, ගොඩබිම ගමන් කරන වාහන හඳුනා ගනිමු. ගොඩබිම ගමන් කරන වාහන හඳුනා ගනිමු. ඕන තරමක් අපේ දරුවෝ එහෙම වාහන හඳුනනවා. හැබැයි අපිට ලියන්න තියෙන්නේ 4යි. බලමු අපි දෙන උදාහරණ 4.
එක බස් රථ. බස් රථ ගොඩබිම ගමන් කරනවා. ඊළඟට දරුවනේ තව ඔව් දුම්රිය. දුම්රිය ගොඩබිම ගමන් කරන තවත් වාහනයක්. ඊළඟට දරුවනේ ඔව් කාර් එහෙම නැත්නම් මෝටර් රථ. මෝටර් රථ. ඊළඟට දරුවනේ යතුරු පැදි. මීට අමතරව ඔබට ගොඩබිම ගමන් කරන වාහන ඕන තරම් අඳුනා ගන්න පුළුවන්. ඒ වලින් නම් ලියන්නත් පුළුවන්. බලමු ඊළඟ ප්‍රශ්නෙට ගිහිල්ලා. අහසේ ගමන් කරන වාහන. අහසේ ගමන් කරන වාහන. ඔව් දරුවනේ බලමු පළවෙනි එක. ඔව් හෙලිකොප්ටර්. හෙලිකොප්ටර් අහසේ ගමන් කරන වාහනයක්. ඊළඟට දරුවනේ ගුවන් යානය. ගුවන් යානය. බලමු අපි ඊළඟ ප්‍රශ්නයට ගිහිල්ලා. ජලයෙහි ගමන් කරන වාහන. මේ ප්‍රශ්නයටත් දරුවන්ට නිවැරදි පිළිතුරු රාශියක් තියෙනවා. අපෙන් දෙකයි අහන්නේ. අපි දෙනවා උදාහරණ දෙකක් මෙන්න මෙහෙම. එක නැව්. නැව් ජලයේ ගමන් කරන වාහනයක් විදිහට සලකනවා. ඊළඟට දරුවනේ මතු පිටට නොපෙනී ජලයේ යටින් ගමන් කරන වාහනයක නම තමයි මන් දීලා තියෙන්නේ සබ්මැරීනය. සබ්මැරීනය ජලයේ ගමන් කරනවා. හැබැයි ජලයේ මතු පිට නෙවෙයි, ජලයේ අභ්‍යන්තරේ මතු පිටින් නොපෙනී ජලයේ යටින් ගමන් කරන වාහනයක් තමයි සබ්මැරීනය කියලා කියන්නේ. එමනම් අපි යන් පාඩම් මාලාවේ දෙමළ කොටසට. ඔව් දරුවනේ මේ යටතේ අපි පහත් තිරේ දිස්සෙනවා. වචන කීපයක් ඔබ පාඩම් කරගන්නට ඕනේ. ඔබේ අභ්‍යාස පොතේ ලියාගෙන දෙමළ අභ්‍යාස පොතේ ඔබ පාඩම් කරගන්න ඕනේ. නිබන්ධනය අතේ නැති දරුවන්. මලසල කූඩම්. මලසල කූඩම් වැසිකිළිය. මලසල කූඩම් වැසිකිළිය. නූලහම් පුස්තකාලය. නූලහම් පුස්තකාලය. නූලහම් පුස්තකාලය. එනක්කු පේනේ තාරුංගල් මට පෑන දෙන්න. එනක්කු පේනේ තාරුංගල් මට පෑන දෙන්න. මෙන්න ඔබට ලැබිලා තියෙන දෙමළ වාක්‍ය තුන. මේ දෙමළ වාක්‍ය තුන ආයසරයක් ඔබේ අභ්‍යාස පොතේ ලියාගෙන ඔබ පාඩම් කරගන්නට ඕනේ. මලසල කූඩම් වැසිකිළිය, නූලහම් පුස්තකාලය, එනක්කු පේනේ තාරුංගල් මට පෑන දෙන්න. එනක්කු පේනේ තාරුංගල් මට පෑන දෙන්න. එමනම් අපි ඉස්සරහට ගිහලා බලමු. පහත කවිය පාඩම් කරගන්න. ගමනාගමනයේ පාඩමටම අදාළ දරුවනේ කවියක් තමයි මම ඔබට දෙන්නේ. බලන්න ඔබේ අභ්‍යාස පොතේ ඔබ මේ ලියාගෙන පාඩම් කරගන්න. නිබන්ධනයේ නැති දරුවන් අභ්‍යාස පොතේ ලියාගන්න. නිබන්ධනයේ තියෙන දරුවන් කවිය පාඩම් කරලා තමන්ගේ වැඩිහිටියෙක් සමග සාකච්ඡා කරලා බලන්න. දකුණ බලා වම බලන්න, නැවතත් දකුණම බලන්න. පාරේ වාහන නැත්නම් ඉක්මනින්ම මාරු වෙන්න. ඔව් ආදරණීය දුවේ පුතේ මත් එක්කන් කවිය කියවමු බලන්න. දකුණ බලා වම බලන්න, නැවතත් දකුණම බලන්න. පාරේ වාහන නැත්නම් ඉක්මනින්ම මාරු වෙන්න. පාරේ වාහන නැත්නම් ඉක්මනින්ම මාරු වෙන්න. ඔව් ආදරණීය දුවේ පුතේ මෙතෙක් වෙලා ඔබ රැඳී සිටියේ සම්පත් බස්නායක YouTube channel එක සමග 3 වන ශ්‍රේණියේ 22 වන සතිය පාඩම් මාලාවත් එක්ක. ඔව් ආදරණීය දුවේ පුතේ මේ පාඩම් මාලාව ඔබට නිබන්ධනාකාරයෙන් ලබා ගැනීමටත් හැකියාව තියෙනවා. ඒ වගේම අපි ආරම්භ කරනවා ඔන්ලයින් ක්ලාස් එක Zoom app එක හරහා සම්පත් බස්නායක කියන නමින්. එනිසා දුවේ පුතේ තිරේ දිස්වෙන පහත දුරකථන අංක වලට අමතලා ඔබට ඒ පිළිබඳව තොරතුරු ලබා ගන්න පුළුවන්කම තියෙනවා. තිරේ දිස්වෙන දුරකථන අංක නිවැරදිව බලලා කතා කරලා ඒ තුලින් ඔබට පුළුවන් කොහොමද මේ පාඩම් මාලාවත් එක්කන් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා දැනගන්න. එනිසා තිරේ දිස්වෙන දුරකථන අංක වලට ඔබ කතා කරලා අමතලා මේ පාඩම් මාලාවත් එක්කන් සම්බන්ධ වීමේ තොරතුරු ලබා ගන්න. එhmenan ආයි දවසක හමු වෙමු. හැමෝටම දරුවනේ අයිබෝවන්. ශිෂ්‍යත්ව විභාගයට අදාළව ගණිතය, පරිසරය, සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන විෂයන් වලින් ඔබට ඉහළම ලකුණක් ලබා ගැනීමට අපගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.